හායි යාළුවනේ, ඔන්න අපි අදත් ආව සුපිරි මෙහෙයුමක් අරගෙන. මේ මෙහෙයුමේ නම තමයි සුපිරි පණිවිඩකරු. හායි. සිතුම් ලෑස්ති නේද? මමත් ලෑස්ති. මගේ කන් දෙකත් ලෑස්ති. හරි සිතුම්, අපි බලමුකෝ කලින් වතාවේ වගේ ඔයා මේ වතාවෙත් දිනයිද කියලා. Yes, I'm ready. යාළුවනේ, ඔයාලත් රෙඩි වෙන්න. සිතුම් එක්ක එකතු වෙලා තරු ගොඩක් එකතු කරගන්න. දරුවනේ හොඳට අහගන්න. හෙට පාසලේ පෙරහැරක් පැවැත්වෙනවා. ඒකට ඔයාලා හැමෝම ටින් බෙරයක් හදාගෙන එන්න ඕන. ටින් බෙරයක් හදාගෙන එන්න ඕන. ටින් බෙරය. සිතුම් පොඩ්ඩක් ඉන්න. මට නිකන් අමතකුණා වගේ. ටීචර්. ඔව්. ටීචර් කිව්වේ හෙට වට්ටක ගෙඩියක් ගේන්න කියලාද? නෑ. මම බැලුවේ සිතුම්ට මතකද කියලා. යාළුවනේ, ඔයාලා රැවටුන්නේ නේද? සිතුම්ට නම් මතකයි. ඔයාලට මතකද? මතකයට කියන්න ඔන්න චූටි වෙලාවක් මන් දෙනවා. හැමෝම වගේ හරියටම උත්තරේ දුන්නා. හැමෝම දක්ෂයි. ඔන්න එහෙනම් අද මෙහෙයුමේ පළවෙනි තරුව ඔයා ඔන්න ලබා ගත්තා. ඔන්න ඔයාලට ඊළඟට ලැබෙන දෙවෙනි අභියෝගය. ඔයාලා ලෑස්තිද? එහෙනම් මෙන්න මේක තමයි අභියෝගය. එහෙනම් ඉක්මනට දුවලා ගිහිල්ලා ඔයාගේ අම්මගෙන් හරි තාත්තගෙන් හරි එහෙමත් නැත්නම් මේ වෙලාවේ ගෙදර ඉන්න කෙනෙක්ගෙන් චිත්‍රයක් අඳින්න පුළුවන් කඩදාසියක් ඉල්ලගෙන එන්නකෝ. ඔන්න මං ගණන් කරන්න පටන් ගත්තා. ඔන්න අපේ දක්ෂ ළමයි ටික තව තරුවක් දිනා ගත්තා. හරි, ඔයාලා ගෙනාව කඩදාසියට මොකක්ද කරන්න ඕනි කියලා මම තව ටිකකින් කියනවා. හොඳට අහගෙන ඉන්නකෝ. අම්මේ මං ආවා. අම්මේ, හිත ඉස්කෝලේ පෙරහැරක් තියෙනවා. ටීචර් කිව්වා මට ටින් බෙරයක් හදන්න යන්න කියලා. ෂා, මගේ පුතාට හොඳට මතක තිබිලානේ. යමු අපි තාත්තට කියලා ටින් බෙරයක් හදාගමු. පුතේ, අපිට මේ බෙරේ ලස්සන කරන්න මල් ටිකක් ඕන වෙනවා. දුවලා ගිහින් අම්මට කියන්න තාත්තට සුදු පාට මල් 5ක් යවන්න කියලා. සිතුම්ගේ තාත්තා සිතුම්ට මොකක් හරි පණිවිඩයක් කිව්ව නේද? ඔන්න යාළුවනේ, එහෙනම් මේ වෙලාව ඔයාලට. සිතුම් යන්න කලින් ඔයාලා ඉක්මනට ගිහිල්ලා මේ වෙලාවේ ඔයාලගේ ගෙදර ඉන්න කෙනෙක්ට මෙන්න මේ පණිවිඩය ගිහිල්ලා කියන්න ඕනේ. මොකක්ද පණිවිඩය? සිතුම්ගේ තාත්තා සිතුම්ට කිව්ව පණිවිඩය. මන්ට කියලා එන්නකෝ. ඔන්න මං ගණන් කරන්න පටන් ගත්තා. ඔයාලා හරියට පණිවිඩය කිව්ව නේද? ඔන්න එහෙනම් තව තරුවක් ඔයා දිනා ගත්තා. අපි දැන් ගිහින් බලමුකෝ සිතුම් මොකද කරන්න කියලා. අම්මේ, තාත්තා කිව්වා සුදු පාට මල් 5ක් ගේන්න කියලා. ඉන්න පුතේ, මං අරන් එන්නම්. 1යි 2යි 3යි 4යි 5යි. ඔන්න පුතා එල්ලුව මල් 5. බලන්නකෝ යාළුවනේ, සිතුම් නිවැරදිව පණිවිඩය අහලා
නිවැරදිව කිව්ව නිසා එයාට ලස්සන බෙරයක් ලැබුණා. ඔයාලත් අද සුපිරි පණිවිඩකරුවෝ වුණා. හරි නේද? දැන් මං කියන්න යන්නේ ඔයාලා කලින් ගෙනාව කඩදාසියට ඔයා මොකක්ද කරන්න ඕනේ කියලා. අද අපේ වීඩියෝ එකේ ඔයාලට ආස හිතුනම සිදුවීම. ඔයාලේ කඩදාසියේ චිත්‍රයට නගන්න ඕන. එහෙනම් ඔන්න අදට අපේ පාඩම ඉවරයි. ආයේ පාඩමකින් හමු වෙමු. මතක තියාගන්න යාළුවනේ හොඳට අහන්න. මතක තියාගන්න. වෙනස් නොකර කියන්න.